iPhone ඔක්තෝබර් 10 වෙනිදා ක්‍රිප්ටෝ ලෝකයේ විශාල කම්පනයක් ඇති වුණා. පැය කිහිපයක් ඇතුළත බිට්කොයින්, ඉතීරියම් සහ අනිකුත් ක්‍රිප්ටෝ කරන්සි වල මිල දැඩි ලෙස පහත වැටුණා. මේ ෆ්ලෑෂ් ක්‍රෑෂ් එකෙන් ඩොලර් බිලියන 19ක් නැත්තරම නැති වෙලා ගියා. අද අපි බලමු මේක සිද්ධ වුණේ කොහොමද කියලා. මේකට බලපාපු හේතු කරුණු 4ක් යටතේ මම විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අංක 1න් පටන් ගමු. අංක 1 වෙන්නේ ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රකාශනය. ඔක්තෝබර් 10 වෙනිදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට එරෙහිව නව තීරුබද්දක් ප්‍රකාශ කරා. ඔහු චීනයට දැනට ගෙවන ඕනෑම බද්දකට අමතරව 100%ක තීරුබද්දක් නොවැම්බර් 1 වෙනිදා සිට ක්‍රියාත්මක කරන බවට තර්ජනය කරා. මේ ප්‍රකාශනය පැමිණුණේ එක්සත් ජනපදයේ සහ චීනය අතර වෙළඳ ආතතීන් උත්සන්න වෙමින් පැවතුණු අවස්ථාවක මාකට් එක මේ නිවුස් එක නරක විදියට ගත්තා. ඒ කියන්නේ ගෝලීය ආර්ථිකයට බලපාන බවට මාකට් එක අඳුරගත්තා. කාරණාංක 2. අධික ලෙවරේජ් භාවිතය. ලෙවරේජ් කියන්නේ ණයටගත් මුදලින් ආයෝජනය කරන එක. ඔක්තෝබර් මාසයේ මුල් දවස්වලදී බිට්කොයින්, සොලානා වැනි ක්‍රිප්ටෝ කරන්සිස් වල ප්‍රයිස් එක අප් වෙද්දී ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා 10x, 20x, 50x සහ ඊටත් වැඩි ලෙවරේජස් පාවිච්චි කරලා ලෝන් පොසිෂන්ස් ඕපන් කරා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන කැපිටල් එක වගේ 10 ගුණයක කැපිටල් එකක් යූස් කරලා 20 ගුණයක කැපිටල් එකක් යූස් කරලා අනේ ඒ වගේ එයාලා අතේ නැති මුදලක් යූස් කරලා නැත්නම් ණයක් පාවිච්චි කරලා ඒගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට්ස් වලට පොසිෂන්ස් ඕපන් කරලා තියෙනවා. කියන්නේ මේ ඒ ට්‍රේඩ්ස් අරගෙන තිබුණා. හැබැයි ට්‍රම්ප්ගේ මේ ටැරිෆ් එක ගැන ස්ටේට්මන්ට් එක ආවට පස්සේ නැත්නම් එයාගේ ට්‍රුත් සෝෂල් එකේ දාපු පෝස්ට් එක නිසා එකපාරට මාකට් එකේ ප්‍රයිස් එක පහළට ගියා. එතකොට මේ ලෙවරේජ් පොසිෂන් වල, ඒ කියන්නේ මේ ණයට ගත්ත මුදල් වල ඒ පොසිෂන් එක ඔටෝමැටිකලිම ලික්විඩේට් වෙන්න පටන් ගත්තා. නැත්නම් ද්‍රවශීලතාවයටපත් වුණා. එකපාරටම මේ හේතුවෙන් ඩොලර් බිලියන ගණනක් වටින පොසිෂන්ස් ක්ලෝස් වුණා. ඉතින් මේ ලික්විඩේෂන්ස් නිසා ප්‍රයිස් එක තව තවත් ඩවුන් වුණා. එතකොට තව තවත් පොසිෂන් ලික්විඩේට් වෙන්න පටන් ගත්තා. මේක අපි හඳුන්වනවා ඩොමිනෝ ඉෆෙක්ට් එක කියලා. මේ ඩොමිනෝ ඉෆෙක්ට් එක නිසා තමයි ප්‍රයිස් එකේ ලොකු කඩාවැටීමක් අර අපි මේක හඳුන්වනවා ක්‍රිප්ටෝ මාකට් එකේ එදා මෙදා අතර මේ ක්‍රිප්ටෝ මාකට් හිස්ටරි එකේ වෙලා තියෙන ලොකුම ක්‍රෑෂ් එක කියලා. කාරණාංක 3 වෙන්නේ ලොකු ෂෝට් පොසිෂන්ස්. විනාඩි කිහිපයකට කලින් මේ සැක කටයුතු විදිහට ෂෝට් පොසිෂන්ස් දෙකක් ඕපන් වුණා. එකක් තමයි මේ එක වොලට් එකක බිට්කොයින් වලට ඩොලර් මිලියන 200ක ෂෝට් පොසිෂන් එකක් ඕපන් වුණා. ඒ ඕපන් උනේ ට්‍රම්ප්ගේ පෝස්ට් එකට පැය කිහිපයකට කලින් ගිය විශේෂත්වයක්. ඒ වගේම ඒ පොසිෂන් එක ඕපන් කරලා තවත් වොලට් එකකින් ඩොලර් මිලියන 163ක ෂෝට් පොසිෂන් එකක් ඕපන් වුණා. ඒක ඕපන් වුණේ 10x ලෙවරේජ් එකකුත් එක්ක. ඉතින් මෙන්න මේ හේතු දෙක නිසා තාම ට්‍රම්ප්ගේ පෝස්ට් එක ට්‍රුත් සෝෂල් එකේ වැටිලා නැහැ. ඒකින්ද ක්‍රිප්ටෝ මාකට් එකට අපි මේ කමියුනිටි එක ලෝකේ වටේම ඉන්න ක්‍රිප්ටෝ කමියුනිටි එකට ලොකු සැකයක් ආවා. මොකක් හරි මේ වෙන්න යන්නේ කියලා. මේක මේ මොකක් හරි දෙයක් වෙන්න යන්නේ කියලා. අන්න ඒකත් හේතුවක් වුණා මේ ලොකු ප්‍රයිස් ක්‍රෑෂ් එකට. ඉතින් ඇත්තටම මේක ගැන කට්ටිය එක මත පළ කරනවා. කට්ටිය මේ ලොකු එක්ස්චේන්ජ් එකක ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙනවද කියලාත් කට්ටිය සැක කරනවා. ඉතින් අපි ඕන කෙනෙක්ට තේරෙනවා මේ ෂෝට් පොසිෂන් දෙක ඕපන් වුණා. ඒක ප්‍රොෆිට් කරා. ට්‍රම්ප් සහ ඒගොල්ලෝ අතර යම් මේ සම්බන්ධතාවයක් තියෙනවද කියන එක ගොඩක් කට්ටිය සැක කරනවා. කාරණාක 4 වෙන්නේ මේ වෙළඳ පොලේ බලපෑම මාකට් ඉෆෙක්ට් එක. ඉතින් මේකෙදි බිට්කොයින් වල ප්‍රයිස් එක 11% වලින් ඩවුන් වුණා. ඒ කියන්නේ 1
4000කට 5000කට විතර ඩවුන් වුණා. ඒ වගේම Ethereum, Solana, XRP, Dogecoin වගේ altcoins coin උත් 15 ඉඳන් 30ක් දක්වා වගේ ප්‍රමාණයන් වලින් ඩවුන් වුණා. XRP ගත්තොත් එම 41% එකක ක්‍රෑෂ් එකක් වුණා. ඒ වගේම මේ USDE කියන ස්ටේබල් කොයින් එක ඒ කොයින් එකේ තියෙන ඩොලර් එකේ පෙග් එකත් එයාට අයින් වුණා. අපි දන්නවා හිස්ටරි එකේ USDC වල USDT වල ඩීපෙක් වීමක් එහෙම නැත්නම් පෙග් එක අහිමීමක් වෙලා තිබ්බා. මෙතනදී USDT වලට බලපෑමක් වුණා, USDE වලට බලපෑමක් වුණා. ඒ කියන්නේ යා ඩීපෙක් වීමක් වුණා. ඒ වගේම තවත් දෙයක් වුණා මේ මාකට් එකේ ටෙතර් ඩොලර් එකේ USDT වල මේ ගොඩක් මාකට් එකේ මේ යූස් වුණා. ඒ කියන්නේ මේ මාකට් එකේ වැඩිපුර ට්‍රේඩ් වුණා. ඒ කියන්නේ එහාට මෙහාට මූව් වෙන්න පටන් ගත්තා. ඒකත් එක සයින් එකක් මෙතනදී වුණා. ඉතින් ඔන්න ඔය හැම දෙයකින්ම අපිට කියන්න පුළුවන් මේ මාකට් එක කොච්චර ස්ට්‍රෙස් එකකට ලක් වුණාද කියන එක. ඉතින් අපි සාරාංශයක් වශයෙන් මේ ක්‍රෑෂ් එක ගැන කතා කරනවා නම් මේ ක්‍රෑෂ් එකට ප්‍රධාන හේතු තුනක් තිබ්බා. මේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනපේක්ෂිත තීරුබදු ගැන කරපු ප්‍රකාශනය. ඒ වගේම වෙළඳපොලේ තිබ්බ මාකට් එකේ තිබ්බ අධික ලෙවරේජ් භාවිතය සහ ලික්විඩිටි ප්‍රශ්න. ඉතින් විශ්ලේෂකයෝ කියන්නේ මේක తాවකාලික කරෙක්ෂන් එකක් වෙන්න පුළුවන් කියලා, ට්‍රෙන්ඩ් රිවර්සල් එකක් වෙන්නේ නැතුව. ඒ වගේම බිට්කොයින් සහ ඉතීරියම් ගේ කී සපෝට් ඒගොල්ලෝ රඳව ගත්තා. ඒ කියන්නේ BTC ගත්තොත් එහෙම 1 lakh වලටත් වඩා ඩවුන් උනේ නැහැ. හැබැයි ලෙවරේජ් ෆ්ලෂ් එකක් වුණා. ඒ වගේම long term fundamentals තවමත් strong. ඉතින් හිතා ගන්න අනාගතයේ තවමත් මේක මේ මාකට් එක volatile වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටම ස්තුතියි. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. Thank you.